බුදුන් වහන්සේ මේ නම ඇසූ සැනින් ඔබේ හිතට එන්නේ මොකද්ද? ආගමික ශාස්ත්‍රවරයෙක්ද? දෙවියෙක් වගේ කෙනෙක්ද? එහෙමත් නැත්නම් හුදෙක් කතාන්දරවල එන චරිතයක්ද? ලෝකයේ මිලියන ගණනක් දෙනා බුදුදහම අදහනවා. හැබැයි කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇත්තටම සිද්ධාර්ථ ගෞතමය කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වුණාද? එහෙම නැත්නම් මේක කාලයත් එක්ක ගොඩනැගුණු ප්‍රබන්ධයක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ ආගම ගැන නෙමෙයි. අද අපි හොයන්න යන්නේ බුදුන් වහන්සේගේ පැවැත්ම තහවුරු කරන පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සාක්ෂි ගැනයි. අශෝක අධිරාජ්‍යයාගේ සාක්ෂිය. බුදුන් වහන්සේ ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී බව ඉතිහාසඥයින් පිළිගන්නවා. නමුත් මේකට තියෙන ප්‍රබලම සාක්ෂිය ලැබෙන්නේ ඉන් අවුරුදු 200කට විතර පස්සේ. ඒ තමයි ඉන්දියාවේ මහා අශෝක අධිරාජ්‍යයා. අශෝක අධිරාජ්‍යයා කියන්නේ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි. ඔහු ඓතිහාසිකව තහවුරු වුණු පාලකෙක්. ඔහු නේපාලයේ ලුම්බිනියට ගිහින් පිහිටුවපු අශෝක ස්තම්භය අදටත් එතන තියෙනවා. ඒ ස්තම්භයේ බ්‍රාහ්මී අක්ෂර වලින් පැහැදිලිව කොටලා තියෙනවා හිද බුධේ ජාතේ සක්්‍ය මුනීති කියලා. ඒ කියන්නේ ශාක්‍ය මුනී වූ බුදුන් වහන්සේ මෙතන උපන්නා කියන එකයි. මේක තමයි බුදුන් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක් කියලා ඔප්පු කරන්න තියෙන පැරණිතම සහ ශක්තිමත්ම සාක්ෂිය. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මෑතකදී, ඒ කියන්නේ 2014 වසරේදී පුරාවිද්‍යාඥ රොබින් කනින්ග්හැම් ප්‍රමුඛ ජාත්‍යන්තර කණ්ඩායමක් ලුම්බිනියේ මායාදේවිය විහාරය ආශ්‍රිතව විශේෂ කැණීමක් කළා. එතනදී උන්ට හමු වුණා ගඩොල් වලින් හදපු පරණ විහාරයක නටබුණුල්. හැබැයි පුදුම හිතන දේ තමයි ඒ ගඩොල් නිර්මාණයට යටින් උන්ට හමු වුණා දැවෙන්, ඒ කියන්නේ ලී වලින් හදපු ඉතා පැරණි ඉදිකිරීමක්. මේ දැව කොටස් රසායනාගාරවලදී කාබන් 14 තාක්ෂණය ඔස්සේ දිනජිරණය කළා. ප්‍රතිඵලය උනේ විද්‍යාඥයින් පවා මවිත කරවන සුළු දෙයක්. මේ දැව කොටස් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට, ඒ කියන්නේ හරියටම සිද්ධාර්ථ ගෞතමයන් ජීවත් වුණු කාලවකවානුවට අයිති බව තහවුරුණා. මෙය බුදුන් වහන්සේගේ උපත සහ ජීවත් වුණු කාලය ගැන තිබුණු ඓතිහාසික සැකය විද්‍යාත්මකව දුරු කරපු අවස්ථාවක්. ධාතුන් වහන්සේලා සහ පිප්‍රාවා සොයා ගැනීම. තවත් වැදගත් සාක්ෂියක් හමු වෙන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල පිප්‍රාවා කියන ප්‍රදේශයෙන්. ඉංග්‍රීසි ජාතික විලියම් පෙප්පේ විසින් සොයාගත් ස්තූපයක තිබිලා ධාතු කරඬුවක් හමු වෙනවා. ඒ කරඬුවේ පැරණි අක්ෂර වලින් ලියලා තිබුණා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි කියලා. මේ අකුරු රටාවන් පවා අයත් වෙන්නේ අශෝක යුගයටත් වඩා පැරණි කාලයකට බව පුරාවිද්‍යාඥයන් තහවුරු කරලා තියෙනවා. මේකෙන් ඔප්පු වෙනවා බුදුන් වහන්සේ පිරිනිවන් පෑවහම උන්වහන්සේගේ ධාතු තැන්පත් කරලා ස්තූප හැදුවා කියන කාරණය. ඇත්තටම බැලුවොත් බුදුන් වහන්සේ කියන්නේ අහසින් වැඩුණු දෙවියෙක් නෙමෙයි. උන්වහන්සේ ලේ, මස්, නහර තියෙන මිනිසෙක්. උන්වහන්සේ මොන දුන්නු ලෙඩ, දුක්, වයසට යාම සහ මරණය ගැන ත්‍රිපිටකයේ ඕනතරම් සාක්ෂි තියෙනවා. අද නවීන විද්‍යාව සහ පුරාවිද්‍යාව එකතු වෙලා තහවුරු කරමින් ඉන්නේ මේ මහා බුදුන් වහන්සේගේ ඓතිහාසික සත්‍යතාවයයි. ආශ්චර්යයන් හෝ ප්‍රාතිහාර්යයන් පසක තබලත් සිද්ධාර්ථ ගෞතමයා නමින් දාර්ශනිකයෙක් මේ පොළොවේ අවිල්ලා ගියා කියන එක දැන් විශ්වාසයක් පමණක් නෙවෙයි, එය විද්‍යාත්මක සත්‍යයක්. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.